ත්‍රස්තවාදීන් ලෝකේ කාටවත් පරාජය කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කරේ. අපේ රටේ නිදහස් දිනේ රාජ්‍ය නායකයට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නැත්තම් ආණ්ඩුවට රාජ්‍ය නායකයට ඒක පිළිගන්න හයියක් නැත්තම් ආත්ම ශක්තියක් නැත්තම් ඔබතුමාලගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව එක්ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමාලා සමරන ඕන කට්ටියව මහා සංඝරත්නය හිරකෙවල් වල දාලා අර තිරිකුණාමලේ සිද්ධිය සම්බන්ධයෙන් අනිත් පැත්තේ යාපනයේ වෙනම හර්තාල් කරන නිදහස් දවසට ඒවා දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඒවට පොලිස් ආරක්ෂාවක් දෙනවා. අපි ඒ පිළිබඳව අපි මේ ඒ අයගේ අයිතියක් තියෙන පුළුවන් අදහසක් ප්‍රකාශ කරන්න. හැබැයි ඒ අයිතිය යනිතර නැත්තේ. මේ නිදහස් දිනේට ණයට ගත්ත තුවක්කු ගෙනියන්නේ නැහැ. ණයට ගත්ත යුද උපකරණ ගෙනියන්නේ නැහැ. ලැබ් 1700 ණයට නම් පදින්න පුළුවන්. ඒක අල්ලන් කිව්වේ ඇඳුමේ ඉඳන් යන ගන්න එක අයගෙන් කො ඉල්ලගෙන අඳින්න කිව්වා. ඒවා හොඳයි. බෙල්ට් එකේ ඉඳන්. තව ඒවත් අල්ලපු ගෙදරින් ගන්නවා කියලා කිව්වා. මම ඒවා කියන්නේ යන්නේ නැහැ. ඒක හොඳයි. හැබැයි ත්‍රස්තවාදය පරාජය කරවන්න ජාතික ආරක්ෂාව ගොඩනගන්න ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උපකරණ ටික මහත් අභිමානකින් අපේ යුද ශක්තිය මේක කියන එක අපේ ජාතික ආරක්ෂාවේ ශක්තිය මේක කියන එක ලෝකෙට පෙන්වන්න ලැජ්ජයි. පුදුම ආණ්ඩුවක් නේ. තාක්ෂණය දෙනවා කො SMS වලින් මාළින්න දැන් කියනවා කිව්වා. ඒව නෑ. හැබැයි ලංකා මුහුදු තීරය ඇතුළට ඇවිල්ලා ගහලා යන්නේ අපේ දීවරයට. මන්දක ඉන්දියන් රජයෙන් කියලා තියෙනවා ඉන්දියන් කෝස්ට් ගාඩ් එකෙන්වත් නේවි එකෙන්වත් නෙවෙයි කියලා. ඒ වගේ මේ දීවරයෝ කියලා තියෙනවා ඒකේ සිංහල කතා කරන්න හිටියා දෙමළ කතා කරන්න හිටියා කියලා. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුවන්ද මේ දීවරයන්ට පහර දුන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා හිතනවා නම් ඔබතුමාලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුර ජනතාවගේ හදවත දිනා ගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. ඒක දැන්වත් තේරුම් ගන්න. ඒකෙම කරන්නත් බෑ. මහිප පොරොන්දු ඉටු කර ගන්න බැරි වුණාට සභාපතිතුමිය අර දීත්වා ගැන කතා කරනවා. අපි දැක්ක නිදහස් දිනේදීත් රණවිරුවෝ යුද්ධය අවසන් කරපු එක ආඩම්බරෙන් කතා කරන්න බෑ. ලෝකේ හැම රටක්ම නිදහස් සමරනකොට මේ බ්‍රිගේඩ් එක පිළිබඳව යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා. සමහර රටවල් දෙවෙනි ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධ ලැබුව ජයග්‍රහණක් කියනවා. නේ? හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විශේෂක පැත්තක තියමුකෝ. අඩු ගානේ තමන්ගේ බ්‍රිගේඩ් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව. ඒ කරපු කැපවීම තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුව හිතනවා නම් LTT ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ. ඒක ජාතිවාදය නෙවෙයි. අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ. මේ අඩු ගානේ යුද්ධය අවසන් කරන්න කැපවෙච්ච රණවිරුවන්ව ජාතික දිනේදිවත් අගය කරන්න ආත්ම ශක්තියක් කොන්දක් නැත්තම් ඉතින් එහාට ගරු සභාපතිතුමිය මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. ආගමික නායකයන්ට අහුම්කම් දෙන්නේ නැහැ. අද කැබිනට් එකේ ඇමතිවරු ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ ආගමික නායකයෝ විවේචනය කරනවා. ඒක ඔබතුමාලාගේ ලෝකේ ආඩම්බර වෙන කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ සමාජයේ එහෙම එකක් නැහැ. ආගමික නායකයෙක්ව විවේචනය කරන එක ආඩම්බර වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඒක වැරදි. වරද්දක් විදිහට පිළිගන්න නිහතමානී වෙන්න. තව කුඩු තියෙන කන්ටේනර් දෙකක් ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තා තියෙද්දිත් එළියට දාලා තියෙනවා. හැබැයි ඒව ගැනත් ඔබතුමාලගේ න්‍යාය පත්‍රය ඇතුලේ පරීක්ෂණ නැහැ. අපිට එන්න කියලා ඒව අහනවා. අපිට එන්න කියලා අහලා වැඩක් තියනද කරු සභාපතිතුමිය? මෙයාලගේ ආණ්ඩුවේ පන්නපු කන්ටේනර් ගැන අපෙන් අහලා වැඩක් තියනවද? ඊට වඩා හොඳයි ඔබතුමාලා මේ අර මුදල් විසඳු කිරීමේ පනතයි පොදු දේපොළ පනතයි එකතු කරලා 159කුත් ඉන්න එකේ දේශපාලන පලියනීමේ කියලා අලුත් පනතක් හදාගත්තා. එහෙමනම් ඔය පාර්ලිමේන්තුවේ අපේ ලේකම්තුමා ඇතුලේ ඔක්කොම ඔය පනතෙන් ගෙනියන්න පුළුවන්. ඒතර කතානායකතුමා අමාරු වැටෙන්නෙත් නැහැ. මොකද මේ ආණ්ඩුව සංවිධාන අපරාධකරුවන් පෝෂණය කරන කණ්ඩායමක් ඉන්නවා. අද නාවික හමුදාව දාලා මුහුදු කරේ ආරක්ෂා කරගන්න බැරි නම් නාවික හමුදාව යුද ශක්තිය ජාතික දිනේ පෙන්වන්නවත් බැරි නම් දීවරයන්ට වෙලා ගහන එක අහන දෙයක්ද ගරු සභාපතිතුමිය? ඉතින් දීවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්නත් මේ ආණ්ඩුවේ වක්කීමක් තියෙනවා කියන එක ගරු සභාපතිතුමිය මතක් කරලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි අර දිත්වා කුණාටුවක් දෙක අසරණ ජනතාව තාම ඉන්නවා. ජනාධිපතිතුමා දීපු උත්සවයේ චෙක් ටිකක් බවුන්ස් වෙලා. ඒ චෙක් ටිකත් හැරිලා ඇවිල්ලා. දැන් ඒවට සල්ලි දැම්මද කියන්නේ අපි දන්නේ නැහැ තාම. ඔබතුමාලාගේ ආණ්ඩුවේ වසඳා ගන්න පියවර මොකද්ද? ඒ වගේම ගරු සභාපතිතුමිය අපි ගෞරවයෙන් ඉල්ලන්නේ කරුණාකර ආගමික නායකයෝ විවේචනය කරන එක නවත්තන්න.
ජාතිවාදී අවුස්සන් නැහැ කියලා නැති ජාතිවාදයක් අවුස්සන තැනට මෙරටේ සමාජය තල්ලු කරන එක නවත්තන්න. ඔබේ දේශපාලනේ ඩාස්පෝරාව එක්ක තියෙන ගනුදෙනුව මූල්‍යමය වශයෙන් කරන එක කරගන්න. ඒකට මෙරටේ ජනතාව පාවලා දෙන්න එපා කියන ඉල්ලීමත් අපි කරනවා.